අනේ මම කොච්චර කට්ට කාලේ වීඩියෝ දැම්මා. ගොඩක් කට්ටිය මගේ වීඩියෝ එක උඩින් විතරයි බලන්නේ. කලින් ඔගේ ලයික් කරන්නෙත් නැහැ, ෆලෝ කරන්නෙත් නැහැ. මන් දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. හැබැයි මං ඔයාලත් එක්ක තරහකුත් නැහැ. හදවතින්ම ආදරේ හැමෝටම. ආයිබෝවන් වාසනාව. ඔයාලා ලයික් කරනකොට තමයි තව කෙනෙක්ට මේ වීඩියෝ එක පෙන්නන්නේ. එතකොට මට හිතෙනවා මගේ මහන්සියටත් වටිනාකමක් දෙන්න පිරිසක් ඉන්නවනේ. හලෝ මකරක්තරන් යාළුවනේ ඔන්න අදත් තෝපු දූප ටිකක් අරගෙන මම ආවා. ඉතින් කොහමද ඔයාලට මේ දවස්වල පායනවද නැත්නම් වහිනවද? අපේ පැත්තට නම් වහිනවානේ. අපි ඉතින් මේ ගේ ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් මක් කරන්නද? වහින දවස්වලට එළියට බහැලා මට එනටන්න ආස වුණත් අපේ එකාගේ දැඩි විරෝධතාවය මත මට ගේ ඇතුළට වෙලා ඉන්න වෙනවා. මං අහන්නේ ඔබලා ගෙදරත් බවුපවෙක් ඉන්නවනේ. වහින දවසට ඔයාලා පොඩ්ඩක් කෑව එළියට දාන්න. කොච්චරුණත් එයා ඒකට කැමති වෙයි. නැත්නම් ඉතින් මං වගේ කොච්චරවත් මෙන්න මේ මෙහෙව්ක තමයි ඉන්න වෙන්නේ. ඔම්මයි මැනික දැන් කපුට කියනවා ඈ. කපුට. කපුට. මේක නෙවෙයි. ඔයාගේ බබාටත් දෙන්න හොඳ ඩොප්පු දෙකක් හොයනවද? එහෙම නැත්නම් ඔයාගේ බබාවත් මං වගේ ලස්සන කරගන්න කැමතිද? මං වගේ ලස්සනට හැඩට ඉන්න ඕන නම් ඇල්ටන් ජූනියර් ඩොග් ෆුඩ් එක ඔන්න ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන්. ඉක්මනට ගිහලා අපේ යට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයා ඩොග් ෆුඩ් එක ඕඩර් කරලා වීඩියෝ එක පැත්තට එන්නකෝ. මොකද මම මේ පුටුවක් උඩින් කරන්නේ. මටත් තේරෙන්නේ ඇයි මම මෙතන පුටුවක් උඩ නැගගෙන මොකද්ද මේ කරන්නේ කියලා. මං හිතන්නේ මේ ෆෝන් එක උස්සන් ආපු ඉඳන් අලුවා වගේ ඉන්නවද කො. අනේ මං තනියෙන් පුටුවට හිටියට මොකද ඊට පස්සේ අපේ අම්මත් ඇවිල්ලා මං අපේ අම්මගේ කරේ නැගලා තේරන් මට ඉන්න දෙන්නේ. තනිකර බලු භීෂණය කියන්නේ මේකට. තනියෙන් පුටුවකවත් ඉඳගෙන මට ඉන්න දෙන්නේ නැහැ. එහෙමයි කියලා මං බිමට බැස්සෙත් නැහැ ගයිස්. කොහොම හරි දෙන්නත් එක්ක මේ එතෙන්ලා ඉඳගෙන ඉන්නවා. ඔගොල්ලෝ හරි උඩ ඔපතූප හොයනවද මන් දන්නේ. අනේ මන්ද මොක් කරනවද කියලා. මං තල්ලු ගන්න එකත් වීඩියෝ වෙලානේ මේකේ. අපේ ගෙදර හැමදාම මොක තමයි වෙන්නේ ගයිස්. අපි අම කොච්චරමයි කරේ රින්ගලා මගේ පුටුව ගන්නවත් අන්තිමේ කොහොම හරි ආවත් තල්ලු කළා මම පුටුව අයිති කරගන්නවා. අපේ ගෙදර හැමදාම වෙන්නේ ඕක තමයි යන්නේ. පුටුව අලියන ඉවරයි. දැන් පොඩ්ඩක් සෙල්ලම් කරා නම් හොඳයි වගේ. නේද අපි යනවනේ සෙල්ලම් කරන්න. වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්නකෝ. තව දවසක එන්නම් තව පුදුම ටිකක් අරගෙන. හදට ගිහින් එන්නම්. බයි.